හායි යාළුවනේ කොහොමද? ඉතින් අද යන්නේ කැස්බෑව බලන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හායි යාළුවනේ කොහොමද? ඉතින් අද යන්නේ ඉදුරුව මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු. ඉතින් මේ විදිහට තමයි මේක මේතන බලා ගන්න පුළුවන් ඉන්නේ පාරේ ඉඳන් බලපුවාම. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේක බලන්න පුංචි ගාණක් දීලා පොඩි ටිකට් එකක් ගන්න ඕන. ඉතින් ඒක අරගෙන අපි ඉස්සරහට යමු. ඉතින් ඇතුළට ගියාට පස්සේ මේ විදිහට ටැංකිය කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පළවෙනි ටැංකියේ ඉන්නේ දවස් 2ක් පමණ වයසේ පුංචි කැස්බෑ පැටවුන්. ඉතින් මේගොල්ලෝ මුහුදට මුදා හරින්න තමයි මේ ටැංකියට දාලා ඉන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ සාමාන්‍ය නරක් වෙච්ච කැස්බෑ බිත්තරයක්. මේක සාමාන්‍යයෙන් කුකුලෙකුගේ බිත්තරයක් වගේ තමයි සයිස් එක. ඉතින් මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වෙන්නේ කැස්බෑ අම්මලා ඇවිල්ලා වෙරළේ වලවල් හාරලා බිත්තර දානවා. ඉතින් බිත්තර ජාවාරම්කාරයෝ ඇවිල්ලා ඒ බිත්තර අරන් එක එක්කෙනාට විකුණනවා. ඉතින් ඒ කට්ටියන්ගෙන් බිත්තර මිලට අරගෙන අහපව් මේ බිත්තර රත්තලා පැටවුන් අරගෙන ඒ පැටවුන් අහපව් සාගරයට මුදා හරින එක තමයි මේ කට්ටිය මෙතන කරන්නේ. ඉතින් කැස්බෑව ගැන කතා කරුවොත් සාමාන්‍ය ලෝකෙ පුරා කැස්බෑ විශේෂ 7ක් පමණ ඉන්නවලු. ඉතින් ඒකෙන් 5ක් විතර ලංකාවට මුහුද ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 100ක් අතර කාලයක් ජීවත් වෙනවලු. ඉතින් බිත්තර දාන්න වෙරළට ඇවිල්ලා අඩි 1.5 2ක් විතර වලක් හාරලා බිත්තර 50 සිට 350 අතර ගාණක් දානවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ස්ථානයේ නිරෝගී කැස්බෑවුන් වගේම යම් හේතු නිසා ආබාධිත වූ කැස්බෑවුන් පවා මෙතන රැක බලා ගන්නවා. මෙයා නම් ටිකක් චණ්ඩියෙක් වගේ ඉතින් පේනවනේ බය නැතු උඩට ඇවිල්ලා ඉන්න හැටි. ඉතින් යාළුවනේ මං කලින් කිව්වා වගේ මේ ටැංකියේ ඉන්නේ ආබාධිත වුණු අය. ඉතින් පේනවනේ මෙයාගෙත් එක වරලක් නැහැ දකුණු පැත්තේ. ඉතින් මේ වගේ ආබාධිත වුණු අයත් මේ කට්ටිය මේ විදියට රැක බලා ගන්නවා. ඉතින් මේ ටැංකියේ ඉන්න මේ සුදු කැස්බෑවා. ඉතින් මෙයාලා නම් සෑහෙන දුර්ලභයිලු. ඉතින් මේ සුදු කැස්බෑවෙකුත් මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් එහෙම තමයි අපි කැස්බෑව බලන්න ගිය වීඩියෝ එක අවසන් වෙන්නේ. ඔයාලත් මෙතෙන්ට ගිහිලා තියෙනවා නම් අහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා සුබ දවසක්.